අද වීඩියෝගෙන් කතා කරන්නේ ඉන්ස්ට්‍රගෑම් account එකක් හරියාකාරව ඩියක්ටිවේට් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් තවමත් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න, තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ඉන්ස්ට්‍රගෑම් app එක ඕපන් කරගන්න. ඉන්ස්ට්‍රගෑම් app එක ඕපන් කරගත්තයින් පස්සේ මුලින් මෙන්න මේ වගේ තැනකට මෙතනදී ඔයාලට දකුණු අත පැත්තේ යට කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රොෆයිල් අයිකන් එකක්. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා ඉරි තුනක්. අන්න ඒ ඉරි තුන වල ක්ලික් කරන්න. මෙතනදී ඔයාලා account center කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා manage accounts කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතනින් ඔයාට ඩියක්ටිවේට් කරගන්න ඕනේ account එක තෝරලා ඒක ඉස්සරහින් තියෙන manage කියන බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී deactivation or deletion කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ටික් එක වැටිලාමයි තියෙන deactivate account කියන එකට. ඊට පස්සේ මෙතන continue කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා password එක type කරන්න. ඉතින් ඔයාලගේ Instagram account එකේ password එක මෙතනින් type කරන්න. ඊට පස්සේ continue කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් මේ උඩින්ම තියෙන එකට ටික් එක දාලා පල්ලෙහා continue කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාම තියෙන continue කියන එකට ක්ලික් කරන්න. මෙතනදී deactivate account කියන එකට ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026 වසරේදී හරියාකාරව Instagram account එකක් deactivate කරගන්නේ. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක like කරන්න. මේ ගැන නොදන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන share කරන්න. තවම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.